හරි. දල අදහසක් ගන්න ඉස්සෙල්ලම දැන් මේ කරන්න යන්නේ පටන් ගන්න යන්නේ HTML කියන පාඩම. නැත්නම් HTML කියන්නේ මොනවද කියන එක. ඒක කියන්නේ ඔයාලට දල අදහසක් ගන්න ඔයාලා දන්නවා ඔයාලා හැමෝම වෙබ් වලට නැවිගේට් වෙනවා. වෙබ්සයිට් බලලා තියෙනවනේ. නේ? වෙබ්සයිට් නැවිගේට් වෙලා තියෙනවා. ඒතර වෙබ්සයිට් වලට ඔයාලා යන්න පාවිච්චි කරන්න ඇප්ලිකේෂන් එක මොකක්ද? මොන ඇප්ලිකේෂන් එකෙන්ද ඔයාලා වෙබ්සයිට් වලට යන්නේ? Chrome කියනවා නේ. Google කියලා ඉස්සෙල්ලා කිව්වා. Safari කියලා කිව්වා. Microsoft Edge කිව්වා මොනවද? මොකක්ද ඒක? නෑ. අපි ඒකට කියන පොදු නමක් තියෙනවනේ. මොකක්ද ඒ පොදු නම? අපි ඒකට කියන්නේ වෙබ් බ්‍රවුසර් කියලා. ඒක තමයි පොදු නම. හරිද? අන්තර්ජාලයට පිවිසෙනවා කියලා අපි කරන්නේ මොකක්ද? අපි ගාව තියෙන අන්තර්ජාලයට පිවිසිය හැකි ඩිවයිස් එකක් අරගෙන මොබයිල් ෆෝන් එකක් වෙන්න පුළුවන්, ලැප්ටොප් එකක් වෙන්න පුළුවන්, ඩෙස්ක්ටොප් එකක් වෙන්න පුළුවන්, ස්මාර්ට් ටීවී එකක් වෙන්න පුළුවන් whatever. හරි? ඩිවයිස් එකක් අරගෙන අපි බ්‍රවුසර් එකට නැවිගේට් වෙලා බ්‍රවුසර් එක ඕපන් කරගෙන අපි මේකේ ගහනවා URL කියලා එකක්. නේ? අපි මේක පළවෙනි පාඩේත් මම හිතන්නේ කතා කරා URL එක. මොකද්ද මේ URL කියලා කියන්නේ? කොහේ හරි ලෝකේ තවත් තැනක තියෙන කම්පියුටර් එකකට දීලා තියෙන නම. බොහොම සරලව කිව්වා. හරි? දීලා තියෙන නම. ඒ කියන්නේ මේ කම්පියුටරේට නමක් දීලා තියෙනවා. බයින් කරලා තියෙන්නේ. IP එකට අදාළව URL එකක් දීලා තියෙනවා. එතකොට අපි URL එක දුන්නාම මේ IP එක සර්ච් කරගෙන මෙන්න මේ සර්වර් එකට යනවා. එතකොට මේක වෙබ් රික්වෙස්ට් එකක්. නේ? වෙබ් රික්වෙස්ට් එකක්. වෙබ් එකේ රික්වෙස්ට් එකක් කරනවා. ඒ රික්වෙස්ට් එකට එයා අපිට දෙනවා රෙස්පොන්ස් එකක් දෙනවා. හරි? එතකොට මේ රෙස්පොන්ස් එක අපිට බ්‍රවුසර් එකකින් යම් කිසි ක්‍රමවේදයකට ලස්සන වෙබ්සයිට් එකක් විදිහට මෙතන පෙන්නනවා. කන්ටෙන්ට් එක මොකක් හරි පෙන්නනවා. එතකොට මෙන්න මේ කන්ටෙන්ට් එක ගත්තහම මෙයා අපිට එවන්නේ ටෙක්ස්ට්. ඇත්තටම මෙතන එවන්නේ ටෙක්ස්ට්. ප්ලේන් ටෙක්ස්ට් එකක් තමයි. CSS කියලා දෙයක්. ස්ක්‍රිප්ට් ලැන්ග්වේජ් තියෙනවා. මෙන්න මේ තුන පාවිච්චි කරලා තමයි මේ වෙබ්සයිට් එක අපිට ලස්සනට ෆෝමැට් කරලා දෙන්නේ. හරි? මේ HTML එක ඇතුලේ තව අපිට කරන්න පුළුවන් මේවට images, videos නේද? icons, layout, thumbnails ඔය ගොඩාක් පාවිච්චි කරන අපි basically බැලුවොත් අපිට හම්බෙන්නේ HTML, CSS, script කියන ටෙක්ස්ට් ටික තමයි මේ සර්වර් එකෙන් අපිට එවන්නේ. මේ මොන රික්වෙස්ට් එකද? වෙබ් රික්වෙස්ට් එකක් යවපුවාම. හරි? එතකොට අපි දැන් මේ බලන්න උත්සාහ කරන්නේ අද අපි try කරන්නේ කොහොමද අපි HTML කොහොමද ලියන්නේ කියන එක තමයි අපි අද බලන්න යන්නේ. HTML කියලා කියන්නේ මොකද්ද? HTML කියන්නේ මොකද්ද? නෑ. කෝඩින් දෙද එතකොට? hypertext
markup language. highlighter එකනේ ගත්තා. language UEGS. හරි hypertext markup language. එතකොට markup language programming language එකක්ද? නෑ. එයා view එක. හරි? කියන්නේ HTML කියන ගත්තාම HTML එකේ basic view එකක් තියෙනවා. basic මූලික view එකක් තියෙනවා. මේ මූලික view එකේදී අපි ගන්නවා අපි web page එකක් ගත්තාම web page එකේ තියෙනවා මෙතන ඔයාලට පේන්න තියෙනවා title එකක් නේ. title එකක් තියෙනවනේ ඕන web පිටුවකට ගිහපුවාම මෙතන වැටෙලා තියෙනවා. www.lk domain එක නමක්. එහෙම තියෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේකේ content එකක් තියෙනවා. නේ? එහෙනම් මේකේ view එක ගත්තාම මේකට තියෙනවා අපි බෙදනවා head එකක් තියෙනවා. body එකක් තියෙනවා. හරි? මේ head කියන content එක ඇතුලේ තමයි ඇත්තටම title කියලා එක තියෙන්නේ. හරි? විශේෂත්වයක් තියෙනවා. HTML එකක් ලියනකොට අපි ලියනකොට HTML content එක අපි මේ පාවිච්චි කරන අපි මේකට කියන tags කියලා උසුලන tags. හරි? මේ HTML tag එකක් open කරොත් ඒක වහන්න ඕන. මේවා case sensitive නෑ. head කියලා අපි open කරොත් head එක close කරන්න ඕනේ. අපි පළවෙනියෙන් දැනගන්න ඕන එක. අපි tag එකක් open කරොත් tag එක close කරන්න ඕනේ. ඒ වගේම මේක ඇතුලේ අපි tag එකක් තව open කරොත් ඒ tag එක ඒවා අදාළ tag එක ඇතුලේ වෙන්න ඕනේ. දැන් ඔන්න බලන්න මම title කියන එක open කරේ මේක ඇතුලේ. හරි? එතකොට මම title එක මෙහෙන් close කරන්න පුළුවන්. බෑ. ඇයි? මේ tag එක ඇතුලේ නෙමෙයි තියෙන්නේ. ඒක tag එකේ එළියට ගිහිල්ලා. නෑ ඒතර ඒක වැරදි. එහෙනම් මම මේක ඇතුලේදීම close කරන්න ඕනේ. close කරනවා කියලා කියන්නේ / එක අපි ඒ tag එකේ මුලින් දාන එක. හරි? ඊටසේ මේක ඇතුලේ මේ options අපිට ලියන්න පුළුවන්. my කියලා ලිව්වොත් මේක තමයි අපි අර කතා කරපු page එකේ මෙන්න මෙතන පෙන්නන්නේ. තේරුණා? මෙතන ලියන එක තමයි මෙතන ලියන title එක තමයි මේකේ මෙතන පෙන්නන්නේ. දැන් මේකට අනුව නම් මම මෙතන ලියලා තියෙන්නේ මොකක් කියලාද? all.lk කියලා. මෙතන ලියලා තියෙන්නේ all.lk කියලා. එහෙනම් මම මෙතන title එක විදිහට ලියනවා. මම පොඩියට ලියන්නම්. www.all.lk. ඔක තමයි ලියලා තියෙන්නේ. හරි? ඊට පස්සේ තමයි තියෙන්නේ මොන tag එකද? body කියන tag එක. body කියන tag එක close open කරා. body කියන tag එක close කරා. හරි? මේ ඔක්කොම මොකක් ඇතුලේද තියෙන්නේ? HTML කියන එක ඇතුලේ තමයි මේ සියල්ලම තියෙන්න ඕනේ. මෙතන මම HTML close කරා. දැන් තේරුණාද? view එකක් තියෙනවා. මේ view එක ඇතුලේ තමයි මේක අපි කරන්න ඕනේ. දැන් මම නිකන් මේක block diagram එකකින් ඇද්දොත් එහෙම මේක තමයි HTML එක. එතකොට මේක ඇතුලේ තිබ්බා අපි අන්දා head එකක්. මේක ඇතුලේ අපි අන්දා මොකද? හැදුවා පිටපයින්න බෑ පිටපෙන්න නැහැ. හැදුවා මොකද්ද? body එක. එහෙනම් මේ tag wise ගත්තොත් මේක
HTML tag එක මේක head tag එක මේක body tag එක. හරි. ඊට මේ body tag එක ඇතුලේ අපිට තව ගොඩාක් tags තියෙන්න පුළුවන්. ඔක තමයි දල අදහස. හරි? ඒක තේරුම් ගත්තද? එහෙනම් අපි සරල වෙබ් පිටුවක් නිර්මාණය කරමු. සරල වෙබ් පිටුවක් නිර්මාණය කරමු. හරි? මට පේන්න ඕන ප්‍රීවිව් එකක් මේ මම අදින්නේ බ්‍රවුසර් එකක්. මම මේකට ගියපුවාම ටයිටල් එක ඇතුළේ තියෙනවා හෝම් කියලා. මෙතන තියෙනවා වෙල්කම් කියලා වැටිලා. මෙන්න මේ වෙබ් පිටුව අපි නිර්මාණය කරන්න ඕන. එහෙනම් මේ වෙබ් පිටුව නිර්මාණය කරන්න නම් මම ලියනවා tag on HTML මම පටන් ගන්නවා. HTML මේවා කේස් සෙන්සිටිව් නැහැ. මම tag එක ඕපන් කරා. මම tag එක ක්ලෝස් කරා. right? ඊට පස්සේ මේක ඇතුලේ මම tag එකක් ඕපන් කරනවා. මොන tag එකද මට ඕන දැන්? head tag එක. හරි? head එක ඕපන් කරා. head එක ක්ලෝස් කරා. මේක ඇතුලේ මම ඕපන් කරනවා title tag එක. මේකේ තියෙනවා home කියලා. ඔන්න මම title tag එක ක්ලෝස් කරා. ඊට පස්සේ මට තියෙනවා body එක ඇතුලේ ලියන්න welcome කියලා. එහෙනම් මම body tag එක ඕපන් කරනවා. right? මම body tag එක ක්ලෝස් කරනවා. මට පේනවා නිකන් welcome කියන එක ටිකක් ලොකුවට පේන්නේ. එහෙනම් මම තව tag එකක් දානවා මේකට. මම දානවා h1 කියලා tag එකක්. මේ h1 කියලා කියන්නේ header කියන එක. header tag. මේක අපි තියනවා h1 වල ඉඳන් අපිට දාන්න පුළුවන් h5 h6 එහෙම දාන්න පුළුවන්. පොඩි එකගෙන යනවා. ඒතර h1 තමයි ලොකුම tag එක. හරි. h1 දාලා මේක ඇතුලේ මම මොකක්ද ලියන්නේ? welcome කියලා ලියලා දැන් මම body tag එකද close කරන්න ඕනේ. h1 body already close. එහෙනම් මම මෙතන h1 කියන එක close කරනවා. තේරුණාද? right. සරල වෙබ් පිටුවන පළවෙනි එක ලියා ගන්න. හරි. ඊට පස්සේ අපි HTML පිටු ගත්තාම අපිට HTML පිටුවල අවබෝධ කරගන්න පුළුවන් අඳුන ගන්න පුළුවන් content විශේෂයෙන් දෙකක් තියෙනවා. right? එක જાතියක් තමයි අපිට input කරන්න පුළුවන් ඒවා. අනිත් જાතිය තමයි display. වර්ග දෙකයි තියෙන්නේ. එකක් අපෙන් user එකකින් data ගන්න පුළුවන් ඒවා අනිත් එක user data display කරන ඒවා. හරි? එතකොට මේ input කරන්න පුළුවන් මොනවද display කරන්න පුළුවන් මොනවද කියන එක අපි ඉස්සරහට හඳුනගමු එක එක attributes මොනවද කියන්නේ කියලා. හරි? ඒක කරන්න කලින් අපි නිකන් වචන ටිකක් බලමු මේ layout කියලා එකක් මම කියවනේ layout එකක් තියෙනවා කියන්නේ මොකක්ද? මේ අපේ මොබයිල් එකක් කියලා හිතන්න. එතකොට මේ ස්ක්‍රීන් දෙකේ සයිස් එක කොහොමද? එකමද? නැහැ. වෙනස්. ඉස්සර වෙබ්සයිට් හදනකොට අපි ඔය ගැන එච්චර කන්සිඩර් කරේ නැහැ. හේතුව තමයි ඉස්සර වෙබ්සයිට් වලට අපි ගියේ මොබයිල් වලින් නෙමෙයි කම්පියුටර්ස් වලින් විතරයි. හැබැයි අපිට දැන් එහෙම බෑ. අපි කන්සිඩර් කරන්න ඕනේ එක එක්කෙනා බලනකොට කොහොමද view එක තියාගන්නේ කියලා. හරි? ඒ කියන්නේ අපිට එක device වල screen size තියෙනවනේ. එතකොට ඒ screen size වලට match වෙන්න තමයි අපි වෙබ්සයිට් එකක් ඩිසයින් කරන්න ඕනේ. හැබැයි දැන් හිතන්න මෙයාගේ පික්සල් 800යි. මෙයාගේ 800යි මේක 800යි.
රයිට්. මෙතන ඇඳලා තියෙන හැටියට නම් අනිත් පැත්තත් 800යි වගේ නේද? එහෙනම් ඒක මම අයින් කරන්නම්කෝ. හරි. මේක අයින් කරලා මම මෙහෙම එකක් හදන්නම්. දැන් නිකන් මේ පැත්ත 600යි කියලා අපි ලියමු. හරි. මෙයාගේ නිකන් හිතන්න මේක 100යි කියලා. හරි. 100යි. රයිට්. මේ පැත්ත අපි හිතමු 600යි. එතකොට මම දැන් වෙබ් පිටුවක් ඩිසයින් කරනවා. මම කියනවා width එක 800යි. height එක 600යි කියලා. හරි. එකලා මම මේකේ content එක දානවා 1 2 4 5 6 7 right 8 ඔය විදිහට දාන්න. දැන් ඔයාලා මේ devices දෙකෙන්ම ගිහිල්ලා බැලුවත් මේ වෙබ්සයිට් එක මේකෙදි අපිට මේ විදිහටම පේන්නේ නේද? 1 2 3 4 5 6 7 8 කොහොම පේන්නේ? හැබැයි මේකෙන් බැලුවොත් මොකක් පේනේද? මේකෙන් බැලුවොත් පේන්නේ අපිට 1 2 3 දැන් 4 5 6 7 නැද්ද? තියෙනවා. කොහෙද තියෙන්නේ? මෙහෙ. දැන් අපිට පේනවද? නෑ අපේ view වෙන ඒරියා එක නෑ. අපිට ඒක බලන්න පුළුවන් මේක ටච් ස්ක්‍රීන් නේ. මෙහෙම කරලා ඇන්තොත් මේක මේකත් ටච් ස්ක්‍රීන් නේ හින්දා ගියා. නේ? රයිට්. අපිට එහෙම මොකද කරන්න පුළුවන්? මේක අපි ඇද්දොත් එහෙම අටම පේන්න ඕනේ. දැන් ඔක්කොම කන්ටෙන්ට් එක පේන්නේ. හරි? මෙහෙම ඩිසයින් කරනකොට තමයි අපි කියන්නේ අපි responsive design එකට යනවා කියන්නේ. device වලට අදාළ විදිහට ස්ක්‍රීන් එකේ size එක වෙනස් කරගන්න. right? එතකොට මේක කරන්න අපිට ක්‍රමවේද තියෙනවා. මේක කරන්න අපිට ක්‍රමවේද තියෙනවා. දැන් තියෙන වෙබ් බ්‍රවුසර්ස් ඒවට සපෝට් කරනවා. දැන් ඉස්සර නම් අපි වෙබ්සයිට් එකක් කරනකොට browser compatibility බලන්න ඕන. ඒ කියන්නේ විවිධ browsers වලින් බලපුවාම විවිධ browsers වල විවිධ ආකාරයෙන් තමයි ඒවා පේන්නේ. දැන් එහෙම ඉෂුව එකක් නැහැ. අපිට එක browser එකක් check කරා නම් බොහෝ විට ඒක compatible අනිත් browsers වල බොහෝ විට. ඒ කියන්නේ එහෙම නොවිය හැකිද? ඔව් සමහර විට වෙන්න පුළුවන් එහෙමම නැති අවස්ථා තියෙන්න පාවිච්චි කරලා ඩෙස්ක්ටොප් එකෙත් බලනවා මොබයිල් එකෙත් බලනවා. ඩෙස්ක්ටොප් එකේ බලනකොට ඔයාලට මේව පේනවා. home about contact news ඔහොම පේනවා. මේක මොකද්ද මෙනු එක. ඔහොම පේනවා. නේ? හැබැයි ඔයාලා මොබයිල් එකේ බලනකොට ඔයාලට පේනවා මෙහෙම. නේ? ඔයාලා මේක ප්‍රෙස් කරත් ඔයාලට මෙන්න මේ කන්ටෙන්ට් එක පහළට දිගන්න. අන්න responsive design. එහෙනම් අපි responsive කියන ඩිසයින් එක ගැන එහෙනම් අපි බලමු. දැන් ආයේ අපි යමු මොකටද? අපි ටැක්ස් ටිකක් ඉගෙනගෙන කොහොමද responsive design කරන්න කියන එක ගැන බලමු. ඊළඟට දැන් අපි අඳුර ගන්න ඕනේ HTML වල තියෙන tags මොනවද, attributes මොනවද, options මොනවද කියලා. හරි? දැන් browser එකක් ගත්තාම
බ්‍රවුසර් එකේ ගොල්ලෝ view source කියලා බලන්න නිකන් HTML page එකක් අරන් ඒකේ ගොඩාක් ඒවා තියෙනවා මේ අපි කතා කරන ඒවා. හරි. මම යතරින් මේ body tag එක ඇතුලේ අපි ලියන HTML attributes ගොඩක් තියෙනවා. ඒ attributes මොනවද කියලා අපි කතා කරගෙන යනවා. right? අර දැකලා සහ දන්න මම කලිනුත් ලිව්ව එකක් තමයි මොකක්ද? h කියන attribute. මොකද්ද මේ h කියලා කියන්නේ? මේක පාවිච්චි වෙන්නේ මොන වෙලාවටද? size එක නේද? මේක පාවිච්චි වෙන්නේ ඇත්තටම header tag එක. හරි? එතකොට font එකේ size එක තමයි වෙනස් වෙන්නේ. නමුත් header කියන කීට වඩා ටිකක් වෙනස්. header එකක් පාවිච්චි කරනවා කියන කතාව වෙනස්. හරිද? එතකොට මේ h කියලා කියන්නේ තුසුන tag එකක්. එතකොට attribute එකක් වෙන්නේ මේ h එකටත් අපිට define කරන්න පුළුවන්. ඒවා ගැන මම පස්සේ කියලා දෙන්න. h එක ගැන වැඩි කියලා දෙන්න නැතුව මේ h කියන 1 කියලා දැම්මොත් h1 කියලා දැම්මොත් මේක තමයි මොකද්ද? large size title එක. right? ඊට පස්සේ h1 වල ඉඳන් අපිට h2 h3 එහෙම දාන්න පුළුවන්. සාමාන්‍ය h5 වගේ වෙනකොට මේක general test එකකට වගේ එනවා. h5 වගේ වෙනකොට සාමාන්‍ය පාවිච්චි කරන ගානම හරිද? right. ඊට පස්සේ දැන් මේක ඇතුලේ අපි h කියන tag එකක් ගත්තොත් මෙහෙම ලියන්න example එක ගත්තොත් එහෙම h1 welcome වගේ කරගන්න welcome වගේ මොන හරි පේනවනේ. h1 ඔන්න close කරා. එතකොට මේක මම browser එකෙන් බැලුවොත් right මම h2 h5 වගේ එක්කුත් බල දාන්නම් මෙතන. එතකොට ඔයාලට වැඩිපුර මේ body එකක් ඇතුලේ මේ ලියන්නේ. හරි? මේ body එකක් ඇතුලේ ලියන text එක h5. ඒකෙත් මම welcome කියලාම ලියනවා. right? එහෙම ලියපුවාම h5 මට මෙතන පුළුවන් මේ විදිහේ දකින්න. welcome අනිත් එක තියෙනවා. welcome පොඩියට. right? ඕක තමයි වෙනස. h1 එකේ අකුරු ටික ලොකුයි h2 3 4 5 එනකොට ටික ටික පොඩි වෙගෙන එනවා. හරි? එහෙනම් h1 කියන්නේ එක tag එකක්. හරි? right. බලමු. ඊට පස්සේ තව tag එකක් අපි font පාවිච්චි කරනවා. right? මම මෙහෙ මොකුත්ම නැතුව ලියනවා. welcome කියලා ලියනවා. මම ඊට පස්සේ මේ පැත්තේ නිකන් browser එකෙන් එක කොහොමද පේන්නේ කියලා ඔයාලට පෙන්න ගන්න. හරි? මේ මොනවද ලියන්නේ මම මේ body කියන tag එක ඇතුලේ මේ ලියන ඒවා තමයි තියෙන්නේ. body කියන tag එක ඇතුලේ ලියනවා. ඒතර body එකේ යටින් close වෙලා තියෙනවා කියලා හිතන්න. මම මෙහෙම ලිව්වොත් මේක ලියන විදිහටම මේ පැත්තේ welcome කියලා පේන. හරි? මම තව එකක් ලියනවා මෙහෙම. welcome කියලා මම මේක පොඩ්ඩක් වෙනස් කරලා ලියන්නම්. මම මෙතන w එකට දානවා මෙහෙම එකක්. b ඉවරයි. right? එහෙම දැම්මොත් මොකක් වෙන්නේ? v කියන එක font size එක වෙනස් වෙන්නේ නැහැ. දැන් මම ලියනකොට එකම ගාන ලියන්න බැරි වෙයි මට මේකේ. මේකේ size එක වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ v කියන එක bold එනවා. අනිත් ටික අර විදිහටම තියෙනවා. right? එහෙනම් v කියන්නේ මොකක්ද? bold tag. bold කරන tag එක. ඒ වගේ අපි තව ඉගෙන ගන්න ඕනේ මොනවද? bold u කියන්නේ underline
I කියන්නේ ඉටලික් I කියන්නේ ඉටලික් right I alignment කියන එක අපිට මෙහෙම දාන්න බෑ අපිට alignment කියන එක අපි දානවා නමුත් alignment කියන එක ඒක ඇවිල්ලා ඇත්තටම attribute එකක් tag එකක් නෙමෙයි right center කියලා tag එකක් තියෙනවා ඒ වගේ tags තියෙනවා ඒවා alignment tags alignment tags කීපයකුත් තියෙනවා හැබැයි alignments කියන එක අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ attribute විදියට මේකේ තව මොනවද මේ වගේ මේ basic formatting වල ඔයගොල්ලෝ දැනගන්න ඕනේ bold underline italic අය දානෝනේ පාදයක් ලියනකොට 7යි 2 8 පාදේ මොකක්ද ඒකට කියන්නේ මොකක්ද ඒකට කියන්නේ up down නෙමෙයි මේක super script මේක subscript හරි එතකොට super script නම් අපි ඒකට දානවා SUP superscript SUP subscript නම් අපි ඒකට දානවා මොකක්ද subscript කියලා දාන්න හරි right එතකොට මේවා example මම හිතන්නේ මෙතන ලියන්න ඕනේ නැහැ ඔයාලට තේරෙනවා හරිද ඊට පස්සේ තව ටැක්ස් අපි කීපයක් තව අඳුන ගමු මේව නම් ලියාගත්තත් කමක් නැහැ ළමයි